ලිංගික දිශානතිය කියන්නේ වෙනස් කාරණාවක්. එතනදි වෙන්නේ කාටද ඇට්‍රැක්ට් වෙන්නේ කියන එක. කාත් එක්කද රොමෑන්ටිකලි බොන්ඩ් වෙන්නේ. මම කාටද ආදරය කරන්නේ, මට කවුද ආකර්ෂණයක් වෙන්නේ කියන එක. එතනදී මේ කාරණාව හිතාමතා කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. රිසර්ච් කරලා මම ඉගෙනගෙන කියවලා තියෙන දැනුමට අනුව ලිංගික දිශානතිය අපි ඉපදෙද්දි තීරණය වෙන්නේ. ඒ කියන්නේ එක ෆැක්ට් එකක් නෙමෙයි. ඒකට ජානමය බලපෑමක් තියෙනවා, හෝමෝන් වල බලපෑමක් තියෙනවා, අම්මා කුසේ තියාගෙන ඉන්න කාලෙදි සිද්ධ වෙන විවිධ චේන්ජස් බලපාන්න පුළුවන්. මේ වගේ විවිධ හේතුන් මත එක සිංගල් රීසන් එකක් මත නෙමෙයි. ඒක කියලා තියෙනවා රිසර්ච් පේපර්ස් වල. එක සිංගල් ජීන් එකක්, එක සිංගල් රීසන් එකක් මත නෙමෙයි. විවිධ හේතුන් මත තමයි දරුවෙක්ගේ ලිංගික දිශානතිය කියන එක තීරණයක් ඇතුව දරුවෙක් ඉපදින්නේ. දැන් අපි හිතමු ඔන්න කෙනෙක් ඉන්නවා. එයා බයොලොජිකලි එයාට තියෙනවා කාන්තා බොඩි එකක්. ඊට පස්සේ එයාගේ ජෙන්ඩර් අයිඩෙන්ටිටි එකත් එයා හඳුනා ගන්නවා කාන්තාවක් විදියට. ඒතර බයොලොජිකලිත් එයා කාන්තාවක්, එයාගේ ජෙන්ඩර් අයිඩෙන්ටිටි එකත් කාන්තාවක්. හැබැයි එයාගේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක කිව්වහම ඒ කියන්නේ එයා කැමති කාටද, එයා කාටද ඇට්‍රැක්ට් වෙන්නේ කියන එක. ඒක කාන්තාවකට වෙන්නත් පුළුවන්, පිරිමි කෙනෙකුට වෙන්නත් පුළුවන්. තොට අපිට ඒක ඩිෆයින් කරන්න බැහැ බයොලොජිකල් සෙක්ස් එක මතවත් ජෙන්ඩර් අයිඩෙන්ටිටි එක මතවත්. ඔය විදිහටම පිරිමි කෙනෙකුටත් ඕක වෙන්න පුළුවන්. මෙතනදී මෙන්න මේ කාරණාව චොයිස් එකක් විදිහට අපිට ගන්න බැහැ. ඒක ඩිටර්මයින් වෙන්නෙම ඉපදෙද්දි. අන්න ඒක තමයි අපි අවබෝධ කරගන්න ඕන ප්‍රධානම කාරණා.